ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා ඉලෙක්ට්‍රොමේනියා YouTube channel එක වෙත. අද මම ගෙනාවේ IoT project එකක්. මම මේකට පාවිච්චි කරලා තියෙනවා Firebase. ඒ වගේම මේක host කරන්න GitHub එක පාවිච්චි කරලා තියෙනවා. මම මේකට පාවිච්චි කරලා තියෙනවා ESP32 board එක, potentiometer එක, LED එක, breadboard එක, jumper wires. මෙන්න මේ ආකාරයට තමයි මම circuit එක හදාගෙන තියෙන්නේ. ESP32 එකට LED එක සහ potentiometer එක සම්බන්ධ කර ගන්නවා මේ ආකාරයට. ඊළඟට මේ code එක ESP32 එකට දාගමු. මේ ESP32 එකේ 14 වෙනි පින් එක මම පාවිච්චි කරලා තියෙනවා LED එකට. potentiometer එකට 35 වෙනි පින් එක පාවිච්චි කරලා තියෙනවා. මේක ESP32 එක Wi-Fi වලට සම්බන්ධ වෙනවා. මේකේ sensor data ටික Firebase එකට real time update වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් IoT dashboard එක පේනවා. sensor value එක පෙන්නනවා. මේ sensor value එක විදිහට potentiometer එකේ value එක බලා ගන්න පුළුවන්. මේකේ potentiometers value ටික අපිට live බලා ගන්න පුළුවන් මේ වගේ graph එකක. ඔයාලට පේනවා ඇති Firebase එකේ මේ data ටික update වෙනවා. මේ website එක host කරන්න මම පාවිච්චි කරලා දිනවා GitHub එක. මම මේකේ web dashboard එකට පාවිච්චි කරලා තියෙන code එක තමයි මේක. මේ වගේ තවත් IoT project එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.